කොහොමද ඉතින් මගේ යාළුවනේ මම ඔන්න අදත් ඔයගොල්ලන්ට රස කෑමක් හදන විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ මොනවද දන්නවද? සවුදෝසි. ඉතින් සවුදෝසි කියන්නේ නිතර කවුරුත් හදන කෑමක් නෙවෙයි, හදන්න දන්නෙත් නෑ හැම ලොකුවට. ඒ නිසා මටත් මේක අපේ කිරියම්මා තමයි කියලා දුන්නේ. ඉතින් සවුදෝසි හදන්න අපිට මොනවද දැන් ඕන වෙන්නේ කියලා අපි බලමු. හොඳද? පොල් ගෙඩියක කිරි. සීනි ග්‍රෑම් 450යි. සවු 100යි. තෙත හාල් පිටි අලුව ගන්නට බෙද ගන්න ඕනි. එතකොට මේ ඉඟුරු ඉස්ම වතුර දාන්න නැතුව ඔයගොල්ලෝ ඉඟුරු ටිකක් තලා ගන්න, නැත්නම් බෙන්ඩ කරගන්න. එතකොට ඔයගොල්ලන්ට සවු ග්‍රෑම් 100 හදා ගන්න විදිහක් නැත්නම් යෝගට් කප් එකක් අරගෙන ඒ යෝගට් කප් එකේ පිරෙන්න සවු ටික දාලා ගන්න. එතකොට සවු ග්‍රෑම් 100 හරියටම එනවා. එතකොට මම වැනිලා ටිකක් දා ගන්නවා. මට කලරෙන් ටිකක් දාන්න ඕන. මේක නිකන් මේ එන්නේ බොර පාටක් වගේ. ඒකට මංගාව නම් අද තියෙන්නේ කහ පාට. එහෙනම් මම කහ පාට ටිකක් තමයි යාළුවනේ දාගන්නේ. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳද? බලලා ඊට පස්සේ අපි ආයෙ වීඩියෝ එකට එමු. රයිට්. හරි මෙන්න මගේ සවුදෝසි එක හදලා ඉවරයි. ඉතින් පේනව නේද ඒකේ ලස්සන ඕගොල්ලන්ට? මගේ යාළුවනේ ඔයාලත් හදන්න. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. මම ඔයාලට කියලා දෙනවා සියලුම දේ. මේ බලන්නකෝ ඒක ලස්සනට හැදිලා තියෙනවා. හරි පදමට හැමදේම එකතු කරගත්තාම මේවා ගානට මේ විදිහට එනවා. ඉතින් මේ තව රහසක් කියන්න තියෙනවා. මම මේක හැදුවේ මගේ චූටි අයියා බලන්න යන්න. ඉතින් ඒ වුණාට මම මේකෙන් පොඩි කෑල්ලක් කාලා බලනවා. රස බලන්න එපා ඉතින්. මාර රසයි මේ බලන්නකො ලස්සන එක. හරිම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, මාව ෆලෝ කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එනවා. එතකල් බුදු සරණයි.